සුබ දවසක් ඔයාලා හැමදෙනාටම. අදත් මං ඔයාලට ලස්සන ඇඳුමක් මහන වීඩියෝ එකක් තමයි අරන් ඇවිල්ලා තියෙන්නේ. මේ වගේ ලස්සන ෆැබ්‍රික් එකකින් මේ කොටන් ෆැබ්‍රික් එකක්. ඒ කියන්නේ මේක චීත්ත රෙද්දක්. හරිම සොෆ්ට් එකට තියෙන ඇඟට පහසුම මේ රෙදි වර්ගයක් තමයි. මෙන්න මේ බලන්නකෝ. මම ඔයාලට මේකේ මම අරන් තියෙන දිග හා පළල කියන්නම්. මේ ගවුම නිර්මාණය කරගන්න මට 45 පළල යාර 3ක් ඕන වෙනවා. ඔයාලා 60 පළල රෙදි ගද්දි 2.5යි ඕන වෙන්නේ මේ ඇඳුම නිර්මාණය කරගන්න. ඉතින් ඔයාලා හිතනවද මේකේ 45 කිව්වට 45 පළලම තියෙනවා කියලා? නැහැ. මේ බලන්නකෝ 42යි හරියටම 42යි භාගයයි තියෙන්නේ. ඉතින් මේ රෙද්ද අපි 45 කියලා ගත්තට ගොඩක් වෙලාවට 45ම තියෙන රෙදි තියෙනවා. ඒ වුණාට මේකේ නම් 45 නැහැ. මේ බලන්නකෝ මම හරියටම මෙන්න මේ දෙකට නමලා තියෙන්නේ. දෙකට නමලා තමයි මම මේ මිම්ම ගත්තේ. 53ක් තියෙනවා. එතකොට 53 ඒවා දෙකක් තමයි මම ගත්තේ. 53 ඒවා දෙකක් කියන්නේ 106ක් එනවා. ඒ කියන්නේ මේ යාර හරියටම යාර 3ක් තමයි තියෙන්නේ. මම මේ රෙද්ද උකුල මිම්මට වඩා අඟල් 5ක් 6ක් විතර වැඩිපුර වෙන්න තියාගෙන දෙකට නමාගෙන තියෙන්නේ ඒ ප්‍රමාණයට. එතකොට ඉදිරියෙන් තව රෙදි ප්‍රමාණයක් ඉතිරි වෙලා තියෙනවා මේ දෙකට නැමුවට පස්සේ. මම උඩ ඉඳන් අඟල් භාගයක් මෙන්න මේ විදිහට ලකුණු කර ගන්නවා. ලකුණු කරලා මේ හරහා ඉරක් ඇඳ ගන්නවා මුලින්ම. ඒක මං ඔයාලට අන්තිමට කියන්නම් මම මේ මොකටද මේ අඟල් භාගයක් තියාගත්තේ කියලා. ඊට පස්සේ පහලට මම දැන් මේ මිමි ටික ලකුණු කරනවා. මුලින්ම මම උරහිස මිම්ම තමයි ලකුණු කරන්නේ. උරහිස මිම්ම මගේ 15මාරක් තියෙනවා. දෙකට නැවුවට පස්සේ 7යි 4න් 3ක් එනවා. මම මේ 7යි 4න් 3ට කිසිම අගයක් එකතු කරන්නේ නැතුව ඒක එහෙම්මම උරහිස මිම්ම විදිහට ලකුණු කරනවා මේ විදිහට. ඒකට හේතුව අපි උරහිස මනිද්දී වැඩිපුරත් එක්ක එකතු වෙලා තියෙන්නේ. ඒ උරහිස මනින විදිහට. ඒ නිසා අපිට ආය කිසිම දෙයක් එකතු කරන්න ඕනේ අත් මූට්ටුවට කියලා හැම වෙනම එකතු කරන්න ඕනේ නැහැ. ඊට පස්සේ මේ විදිහට මම ඒ 7යි 3 කාලෙටම අඟල් භාගයක් තව එකතු කරලා පහලට ලකුණු කර ගන්නවා. ඉදිරිපසිනුත් මං 8යි කාල ලකුණු කරගෙන මේ විදිහට රේඛාවක් ඇඳලා මේක කොටු හැඩයක් ඇඳ ගන්නවා. මොකද අපි මෙතන අත නිර්මාණය කරගන්න ඕනේ. ඒ නිසා අපි මේ විදිහට හදා ගන්නවා. උරහිස අඟල් භාගයක් පාත් කළා මම මේ විදිහට ලකුණු කරගන්නවා. කරවට මිම්ම ලකුණු කරන්න කරවට 4ට බෙදලා ලැබෙන අගයෙන් අඟල් භාගයක් අඩු කරලා මං ඉහළින් ලකුණු කරනවා. ඊට පස්සේ මං අද කොටු කරක් තමයි නිර්මාණය කරගන්නේ මේ ඇඳුමට. ඒ නිසා අඟල් 5ක් පාතර තියලා කොටු හැඩය ඇඳ ගන්නවා. කොටු හැඩය ඇඳගත්තට පස්සේ මේ මුල්ලේ ඉඳලා ඉදිරියට අඟල් භාගයක් මේ විදිහට ලකුණු කරලා ඇලයිරක් ඇඳ ගන්නවා මෙහෙම. ඊට පස්සේ උරහිස පහත් කරපු රේඛාව ඇඳ ගන්නවා. දැන් සිරස් මිමි ටික ලකුණු කර ගන්නවා. ඒ කියන්නේ උස මිමි ටික මේ විදිහට මගේ පපුවට උස තියෙනවා අඟල් 11මාරක්. මම භාගයක් එකතු කරනවා අඟල් 12ක් විදිහට ලකුණු කර ගන්නවා. මේ තියෙන ප්‍රමාණයට භාගෙ එකතු කරන්නේ අපි උරහිස මූට්ටුව කරගන්න ඕන නිසා එල්ලා වැටීම නවත්ත ගන්න ඕන නිසා තමයි මේ විදිහට කරන්නේ. ඊට පස්සේ මම මේ තියෙන පපු රේඛාව ඊට පස්සේ මම ඉන රේඛාව ලකුණු කරගන්නවා. ඉන රේඛාව 18ක් තියෙනවා මගේ ඉනට. ඊට පස්සේ මම අඟල් භාගයක් එකතු කරලා 18මාරක් විදිහට මේකෙදි ලකුණු කරනවා මෙන්න මේ විදිහට. උකුල රේඛාව ලකුණු කරන්න තමයි යන්නේ. උකුල රේඛාව ලකුණු කරද්දී ඉන 36ට වඩා අඩු කෙනෙකුට අපි සම්මත මිම්මක් විදිහට අඟල් 7ක් තමයි ලකුණු කරන්නේ පහලට. ඒ වගේම ඉන 36ට වඩා වැඩි කෙනෙකුට අපි අඟල් 8ක් ලකුණු කරනවා. ඒක සම්මත මිම්මක්. ඔයාලට මොන ඇඳුම මැහුවත් සායක් මැහුවත් මේ මිම්ම භාවිතා කරන්න පුළුවන්. ඒ විදිහට තමයි මම අද මේ ලකුණු කරේ. මගේ ඉන 36ට වැඩි නිසා මම අඟල් 8ක් තමයි ඉනේ ඉඳලා පහලට ලකුණු කරේ. එතකොට එතන තමයි අපේ උකුල පිහිටන්නේ. සම්පූර්ණ උස විදියට මම 45ක් අරන් තියෙනවා. මට ඕන 44යි. එක අඟලක් මං වැඩිපුර අරගත්තා. මෙතන අපි මූට්ටු කරගන්න ඕනි. මම මේ යටට නමල මහන්න හරි යටට මම පොඩි ඩිසයින් එකක් දාගන්න හරි තමයි හිතන් ඉන්නේ. දැන් මේ ටික ඇඳලා ඉවරයි. ඊට පස්සේ අපිට ඇඳ ගන්න තියෙන්නේ හරස් මිමි ටික. ඒ කියන්නේ තිරස් මිමි ටික. අපි බලමු තිරස් මිමි ටික මැනගෙන කොහොමද කරගන්නේ කියලා.
පපුවට 43ක් තියෙනවා. මේ 43 මම 4ට බෙදා ගන්නවා. 4ට බෙදාගෙන ඒ එන ප්‍රමාණයට අඟල් භාගයක් මැහුම් වාසී ඒ වගේම මම බුරුල අඟල් භාගයක් තියෙනවා. ඒ අඟලක් වෙනම එකතු කරලා තමයි මම ඉස්සරහට මේකේ පපුවේ මිමි ලකුණු කරගන්නේ. ඔයාලත් ඒ විදිහට ලකුණු කරගන්න. මොකද ඇඟේ හිරටම අපි ගවුම් අඳින්නේ නැහැ. ඒ නිසා පොඩ්ඩක් බුරුල විදිහට අපි තියාගන්නවා පොඩි ප්‍රමාණයක්. ඒ කියන්නේ අඟල් භාගයක් තිබ්බනම් හොඳටම ඇති. ඒ විදිහට තමයි මම මේ මිමි ටික ඔක්කොම ලකුණු කරන්නේ. ඒ කියන්නේ ඉනවට මිම්ම උකුලවට මිම්ම ඒ හැම එකක්ම ඒ අදාළ මිම්මට අඟල් භාගේ අඟලක් එකතු කරනවා. 4ට බෙදපුවාම 10යි 3 කාලක් ආවා. මේ 10යි 3 කාලට මම අඟල් භාගේ දෙකක් එකතු කරලා තමයි ලකුණු කරන්නේ මේ විදිහට පපුව. මම පපුව මිම්ම රැගල් රේඛාවේ පපු රේඛාවේ දෙකේම එකම මිම්ම තමයි ලකුණු කරන්නේ මේ විදිහට. අනිත් මිම්ම ලකුණු කරන්න කලින් මං අත් හැඩ දෙක ඇඳගෙන ඉන්නවා. මේ විදිහට අපි පහළට මාක් කරපු තැන ඉඳන් පහළට දෙකට බෙදා ගන්න මෙන්න මේ රේඛාව හරි මැද ලකුණු කරලා මැද ඉඳන් ඇතුල් පැත්තට අඟල් භාගයක් ලකුණු කරලා අතේ හැඩේ ඇඳ ගන්න ඕනි. ඊට පස්සේ මුල්ලේ ඉඳලා ඔයාලා අඟල් 4න් 3ක් ලකුණු කරගන්න. මේ අපි ඉදිරිපස අත්කට වක්‍රය තමයි ඇඳ ගන්න යන්නේ. ඊට පස්සේ මේ අත්කට වක්‍රය ඇඳ ගන්න. ඊට පස්සේ මම මේත් එක්කම ලකුණු කරා තව අඟලක් ඉස්සරහට මුල්ලේ ඉඳලා ඒ අපි ලකුණු කරන්නේ පිටිපස අත්කට වක්‍රය ඇඳ ගන්න තැන. මේ විදිහට මාක් කරගෙන මම ඉදිරිපස අත්කට හැඩේ මුලින් ඇඳ ගන්නවා. ඊට පස්සේ මේ රේඛාවෙම යට ඉඳලා ඉහළට අඟල් දෙකක් ලකුණු කරලා මාක් කරගන්නවා. අන්න එතනින් පහළට තමයි මම මේ අඟල් එකක් අපි මුල්ලේ ඉඳන් ඉස්සරහට ලකුණු කරානේ. අන්න එතන හරහා යන විදිහට පිටුපස අත්කට හැඩය ඇඳ ගන්නවා. දැන් ඉදිරිපස හා පිටුපස අත් දෙක ඒ කියන්නේ අත් කටවල් දෙක නිර්මාණය කරගෙන ඉවරයි. ඊට පස්සේ මම ඉතුරු හරස් මිමි ටික තමයි දැන් මේ ලකුණු කරන්න යන්නේ. මගේ ඉනවට 41ක් තියෙනවා. මේ 41 මම 4ට බෙදාගෙන එක අඟලක් එකතු කරලා ලකුණු කරනවා. උකුලවට 44ක් තියෙනවා. 44 4ට බෙදලා එක අඟලක් එකතු කරලා මම උකුල රේඛාවෙත් මේ විදිහට ලකුණු කරගන්නවා. උකුල ලකුණු කරගත්තු මිම්මම මම යට වාටියෙත් ලකුණු කරනවා. යට වාටියේ ලකුණු කරලා ඒ උකුල ලකුණු කරපු තැන වාටියේ ලකුණු කරානේ. එතන ඉඳන් අඟල් 3ක් ඉදිරියට තමයි අපි සාමාන්‍යයෙන් ඒ ලයින් ගවුමක් නිර්මාණය කරගන්නේ. ඒ වුණාට මම අද ටිකක් වැඩිපුර ගන්නවා. මට මෙතන අඟල් 5ක් පහමාරක් විතර වැඩිපුර තියෙනවා. මම මේ ප්‍රමාණයම අරගන්නවා. උකුල ළඟ ඉඳලා මේ වාටියේ කෙළවරට මම මේ විදිහට ටේප් එක තියලා තනි කෙලින් ඉරක් ඇඳ ගන්නවා. ඉරක් ඇඳගෙන මම මේ ඇඳගත්ත ඉර ළඟින් පොඩ්ඩක් හැඩ කරලා ඇඳ ගන්නවා. කෙලින් ඉරක් නෙමෙයි. ඒ කෙලින් ඉර ඇඳලා පස්සේ ඔයාලට හැඩ කරගන්න ලේසි. මම කෙලින් ඉරක් ඇඳලා ඊට පස්සේ මෙන්න මේ විදිහට පොඩ්ඩි හැඩයක් හරි ගස්ස ගත්තා. ඊට පස්සේ යට වාටියේ ඉඳලා අඟලක් ඉහළට ලකුණු කරලා මම මේ විදිහට හැඩ කරලා ඇඳ ගන්නවා. මොකද එල්ලා වැටීම නවත්ත ගන්න. එතනින් ඉහළ ටිකක් මේ විදිහට මම හැඩ කරලා ඇඳ ගන්නවා. ඒකෙදි කෙලින් ඉරි විදිහට මෙන්න මේ විදිහට ඇඳ ගන්න. මේ දෙක සමානව ඇඳ ගන්න. ඊට පස්සේ මේ ඉන හැඩ තියෙන විදිහට මේ විදිහට රූල තියලා ඇඳගෙන මේ රූල ළඟින් අඟල් කාලකට අඩුවෙන් තියලා හැඩ කරගන්න පොඩි රවුම් හැඩයක් හරි ගස්ස ගන්න. එතකොට මේක කපාගෙන යද්දි ලස්සනට තියෙනවා. ඊට පස්සේ ඔයාලට ඩාට් එකක් නිර්මාණය කරගන්න ඕන නම් පපු මුදුන් දෙක අතර තියෙන දුර අරගෙන ඔයාලා හිතන්නකෝ උදාහරණයක් විදිහට මම 6මාරක් ගන්නම්. මේ 6මාර දෙකට බෙදලා ඒ එන ප්‍රමාණය ලකුණු කරගන්න. නැමුම් රේඛාවේ සිට ඉදිරියට ඉන රේඛාවේ තමයි අපි ලකුණු කරගන්න ඕන අඟල් 3යි කාලක්. එතකොට මේ 3යි කාල ලකුණු කරලා ඒ 3යි කාල දෙපැත්තට අඟල් භාගේ ලකුණු කරලා උඩ මුදුනේ ඉඳලා ඒ කියන්නේ පපුව තියෙන තැන තියෙනනේ එතනත් මේ 3යි කාල ලකුණු කරගන්න. 3යි කාල ලකුණු කරගෙන එතනින් පහළට අඟලක් ලකුණු කරලා මේ විදිහට ත්‍රිකෝණාකාරව දෙපැත්ත ඇඳ ගන්න. මේ විදිහටම මෙතන ඉනෙන් යටටත් අප මුදුනේ ඉඳන් අඟල් එකක් පාර ලකුණු කරානේ. එතන යට ඉනේ ඉඳන් උඩට දුර මැනලා ඒ දුරම ඉනෙන් පහළටත් ලකුණු කරලා මේ උඩ ඇඳපු විදිහටම පල්ලෙහා ඇඳ ගන්න ඕනි. මේ ඇඳගත්තට පස්සේ ඔයාලා මේ ඇඳගත්තු කොටස් හැම
පැත්තකටම පිටපත් කරගන්න ඕනේ. ඒ කියන්නේ මේ පැත්තට වගේම මේකේ පිටුපසට ඒ වගේම ඔයාලා ඩාට් දාන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ඔයාලා මේ ඉදිරිපස පළුව පිටුපස පළුව පළු දෙකටමත් මේ ඩාට් නිර්මාණය කරගන්න මේ විදිහට පිටපත් කරගන්න ඕනි. මේ විදිහටම උඩගත්ත ප්‍රමාණයටම යටත් අරගෙන ඔයාලා ඒ ඩාට් නිර්මාණය කරගන්න. පස්සේ මම හරියටම ඔයාලට මේ ඩාට් නිර්මාණය කරගන්න විදිහ ගැන හරි වීඩියෝ එකක් අරන් එන්නම්. මම දැනට ඔයාලට නිර්මාණය කරගන්න විදිහ තමයි මේ කිව්වේ. දැන් ඔයාලා අර ඩාට් දාපු අඟල්ලේ ප්‍රමාණය මෙන්න මේ විදිහට ඉදිරියෙන් අඟලක් ලකුණු කරලා මෙන්න මේ විදිහට හැඩ කරලා පපු රේඛාවයි ඉන රේඛාවයි අතරට මෙන්න මේ විදිහට ඇඳ ගන්න ඕනි. මම මේ ඇඳපු විදිහට ඇඳ ගන්න. මෙන්න මේ අඟල තමයි අපි මේ ඉස්සරහින් ලකුණු කරේ. එතකොට මේ මැද අපි ඩාට් එක මැහුවට මේකේ රෙදි ප්‍රමාණය අපිට ඇඟට හිර වෙන්නේ නැන්දහම ඒ අපි ලකුණු කරගන්න ප්‍රමාණය ඉදිරියෙන් ලකුණු කරගන්නවා. මේක මේ විදිහට කැපුවට මේ මෙතන අපි ඩාට් එක මහලා ඉවරුණාට පස්සේ මේක අර කලින් තිබුණා වගේම ඇඟ හැඩට එනවා. මේ පතරම මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ මම ආපහු මෙන්න මේ කර ලකුණු කරපු තැනට එනවා. එතෙන්ට ආවට පස්සේ මම දැන් තමයි මම පිටිපස්සේ කර ලකුණු කරගන්නේ. පිටිපස්සේ කර මම පහලට අඟල් 1.4 ලකුණු කරගන්නවා. ඒ වගේම මෙන්න මෙතනින් මෙන්න මෙහෙම ඉහළට ඉර ඇඳ ගන්නවා. ඉර ඇඳගෙන මෙතන අපි කොටස් 4ක් නේ තියෙන්නේ. ඒ කියන්නේ දෙකට නමා ගත්තට පස්සේ ඒකත් මං අහපව දෙකට නමාගෙන තිබ්බේ. එතන උඩින් මං වෙන් කර ගන්නවා කපලා ඉවර වෙලා. ඊට පස්සේ අර එතනින් මං ඉතුරු කරා මතකයිනේ අඟල් භාගයක්. අන්න එතනින් ඉහළට රේඛාව ඇඳ ගන්නවා. ඇඳගෙන කර අඟල් 1.3 ලකුණු කරලා එතන රවුම් කර හැඩයක් ඇඳ ගන්නවා. පිටිපස්සේ කර හැඩය ඇඳ ගන්නවා. ඇඳගෙන ඉවර වෙලා අපි දැන් කපා ගන්න තමයි යන්නේ. අපි බලමු මේක කපා ගන්නේ කොහොමද කියලා. මම අද මේ ඩාට් එක දාලා නෙමෙයි මේ ගවුම නිර්මාණය කරගන්නේ. ඒ නිසා මම කපා ගන්නේ යට වාටේ ඉඳන් පටන් අර ගන්නවා. යට වාටේ ඉඳන් පටන් අරගෙන මම මුලින් අර අඟල් එකක් ලකුණු කරගත්තනේ අපි ඩාට් දාන්න. ඒ ඩාට් දාන ප්‍රමාණය මේ එතනින් කපන්න නැතුව මම ඉස්සල්ලාම ඇඳපු තැනින් තමයි කපාගෙන උඩට යන්නේ. පිටිපස්ස අත්කඩ හැඩයෙන් මං ඉහළටම කපා ගන්නවා. අපි ඉදිරිපස අත්කඩ හැඩේ කපා ගන්නේ මේකේ මේක පළුවක් අයින් කරලා මේ විදිහට කපා ගන්නවා. පිටිපස්ස කර හැඩයෙන් මම මුලින්ම මේ විදිහට කපලා අයින් කර ගන්නවා. මේකෙන් මම එක පළුවක් දැන් අයින් කරගන්නවා. මම ඇඳගත්තු පළුව ඉතුරු වෙන්නේ යට පළුව තමයි අයින් කරගන්නේ. පින් එකක් ගහගෙන කොටු කර හැඩය කපලා ඉවත් කරගන්නවා. කර පහත් කරපු තැනනොත් මම මේ විදිහට කපලා ඉවත් කරගන්නවා. ඉදිරිපස අතකටත් මම මේ විදිහට හැඩ කරලා කපලා අයින් කරගන්නවා. පිටුපසයි ඉදිරිපසයි පළු දෙකම දැන් අරගෙන පිටුපස පළුව පිටුපසින් තියලා ඉදිරිපස පළුව ඉදිරිපසින් තියලා මම මේ තියෙන විදිහට තියාගන්න. හරියට පපු රේඛාවට පපු රේඛාව හිටින්න මේ විදිහට හරියට අත සෙට් කරගෙන හරියටම තියාගන්න. කර තියෙන තැන ඉහළින් මෙන්න මේ විදිහට ලකුණු කරගන්න ඕන අඟල් භාගේ. හරියට මෙතන ලකුණු කරගන්න දෙයක් නැහැ. අඟල් භාගේ තියෙනවා මෙන්න මෙතන. ඒ අඟල් භාගේ තැන් කිහිපයකින් මේ විදිහට ලකුණු කරගන්න. මෙන්න මේ විදිහට රේඛාවක් ඇඳ ගන්න. මේ රේඛාව දිගේ කපා ගන්න. එතකොට මම මේ කරේ පිටුපස පළුව අඟල් භාගයක් ඉහළට ඔසවලා කපාගත්තු එක. ඒ කියන්නේ එතකොට අපේ ගවුම එල්ලා වැටීම අඩු වෙනවා. අපි මේ කලින් අඟල් භාග එකතු කරෙත් උරහිස් මූට්ටුවටයි මේ එල්ලා වැටෙන එක නවත්ත ගන්නයි. ඒ වුණාට මේ විදිහට ලකුණු කරගත්තාම පිටිපස්ස ඉස්සරහට එන්නේ ලස්සනටම ගවුම තියෙනවා. රෙදි කොටස් දෙකක් අරගෙන මම දෙකට නමාගෙන තියෙනවා. මේ විදිහට. ඊට පස්සේ මම මෙතනින් මේ විදිහට මෙෂර්මන්ට් ටේප් එක තියලා උඩ ඉඳන් පහළට තියෙන දුර මැන ගන්නවා. මේ 10යි කාලක් වගේ තියෙනවා. ඊට පස්සේ එතන උඩ තියෙන්නරලා මම මෙතනින් පල්ලෙහාට අඟල් 8ක් වගේ වෙන්න තමයි අත ගන්නෙ. මං ඉහලින් ටිකක් ඉඩ තියෙනවා. මං ඉහලින් වෙනම අතක් නිර්මාණය කරගන්න යන්නේ. නිසා මේ විදිහට ලකුණු කරගන්නවා. ඉස්සරහිනුත් ලකුණු කරලා මම රේඛාවක් ඇඳ ගන්නවා. ඊට පස්සේ පහලින් මම එතන ඉඳන් පහලට අඟල් 4.5ක් ලකුණු කරනවා. මේ අඟල් 4.5 ඕනම සාමාන්‍ය කෙනෙකුට අඟල් 4.5ක් පහත් කළා තමයි අපි අතකට අඳිද්දී ඇඳගන්නේ. ඔයාලට මේක කරවට 4ට බෙදලා අරගෙන ලකුණු කරන්නත් පුළුවන්. මම අද මේ විදිහට ලකුණු කරනවා සම්මත මිම්මෙක්.
මේ හරහා යන්න මම ඉරක් ඇඳ ගන්නවා. මේ ඉරේ අපි ලකුණු කරන්න ඕනි අපි රැගල් උස ලකුණු කරානේ 15ට. අන්නේ 15ට ලකුණු කරපු ප්‍රමාණය. මම මේකේ ලකුණු කරේ අපි 8යි කාලක්. මම මේ 8යි කාල තමයි මෙතන හරස් රේඛාවේ ලකුණු කරන්නේ. මේ විදිහට මම ඇඳුමේ අපි කපපු එකේ අත අරගෙන මං ඔයාලට පෙන්නන්නම්. උරහිසේ ඉඳලා 15ට ලකුණු කරේ 8යි කාලක ප්‍රමාණයක්. ඒ ප්‍රමාණය තමයි අපි දැන් මේ හරස් රේඛාවේ ලකුණු කරගන්නේ. පහළ අපි මේ රේඛාවේ අග ඉඳලා ඉහළ මුල්ලට මේ විදිහට ඇල රේඛාවක් ඇඳ ගන්නවා. මේ ඇල රේඛාව අපි ඊට පස්සේ සමාන කොටස් 4කට බෙදා ගන්නවා. ඉහළින් අඟල් භාගයක් හා පහළින් ඉරට පහළින් අඟල් භාගයක් ලකුණු කරලා අපි මේකේ අතකට හැඩය ඇඳ ගන්න ඕනි. මේ විදිහට ඇඳුමේ අත අරගෙන ඇඳුම අතේ මෙන්න මේ විදිහට මැනලා බලන්න ඕන කොච්චරක් තියෙනවද කියලා. අන්න ඒ ප්‍රමාණය මේ අතකට වක්‍රයේ තියෙන්න ඕන හරියටම. මෙන්න මේ විදිහට මේකේ ඒ විදිහට තියෙනවා බලන්න. පොයින්ට් එකක විතර වෙනසක් වෙලා තියෙන්නේ. අපිට ඒක කපද්දි හදා ගන්න පුළුවන්. ඊට වඩා ලොකු වෙනසක් වුණොත් අපි වෙනම ඇඳ ගන්න ඕන. මම දැන් ඉහළට මේ විදිහට අඟල් දෙකක් ලකුණු කරලා මෙන්න මේ වගේ පෆ් අත හැඩයක් ඇඳ ගන්නවා. මෙන්න මේ විදිහට. එතකොට මම මේ උඩ පොඩ්ඩක් රැලි කරලා පෆ් කරගන්න තමයි යන්නේ. ඊට පස්සේ යටින් අතකටවට මැනලා අඟලක් එකතු කරගන්න ඕනේ. ඒ කියන්නේ බුරුල භාගයයි ඒ වගේම මැහුම් වාසි භාගයයි විදිහට මම මේ විදිහට එකතු කරගන්නවා. 7මාරක් තමයි මම මේ විදිහට එකතු කරගන්නේ. මෙන්න මේ විදිහට මම ඇඳ ගන්නවා. දැන් අපිට මේ අත කපා ගන්න තියෙන්නේ. අපි අත ඇඳලා ඉවරයි. මම මේ විදිහට අත කපා ගන්නවා. කර කොටස හදන විදිහ වීඩියෝ වෙලා තිබුණේ නැහැ. ඒ නිසා මම මේ විදිහට මේ වගේ කොටු කර හැඩය මේ විදිහට තියලා මේ විදිහට කොටු කරේ හැඩයටම ඇඳ ගන්නවා මුලින්ම. ඇඳගෙන ඉවර වෙලා මෙතනින් කපා ගන්නවා. ඊට පස්සේ මේ එතනින් පහලට අඟල් 1මාරක් හරි 2ක් හරි තියලා කොටු හැඩයට කපා ගන්න. එතකොට අපි මේක කරට අල්ලන්න තමයි මේ කපා ගන්නෙ. ඒ වගේම අපිට පයිපින් කරගන්න ඕන පිටිපස්ස. එතකොට පිටිපස්ස පයිපින් කරගද්දී බයස් අතට පයිපින් පටියක් කපා ගන්න. බයස් අතට පයිපින් පටියක් කපාගෙන ඉවර වෙලා තියාගන්න. පිටිපස්ස කරට අල්ලන්න. ඉදිරිපස්ස පිටිපස්ස පළු දෙකයි අතයි පයිපින් පටියයි ඒ වගේම පේසිමයි මේ විදිහට මම ඔයාලට පෙන්නන්නේ මේ. ඔන්න ඉතින් අපි කපලා ඉවරයි. දැන් මහ ගන්න තමයි යන්නේ. ලොකු ඇඳුම කපලා ඉවරනාට පස්සේ මේ වගේ රෙදි කෑලි ටිකක් ඉතුරුණා. ඉතින් මම මේකෙන් පොඩි බබෙකුට, ඒ කියන්නේ අවුරුදු 2මාරේ ඉඳන් 4 වගේ අතර අඳින්න පුළුවන් බබෙකුට පොඩි ගවුමක් හදා ගන්නවා. මට මේ රෙදි කෑලි වලින් ලොකුම රෙදි කෑල්ල දිගටම අඟල් 42ක පොඩි කෑල්ලක් තියෙනවා. ඒ කෑල්ලෙන් මට සාය කොටස හදා ගන්න පුළුවන්. ඒ වගේම ඇඟ කොටසට වෙනම මට පතරම තියලා කපා ගන්න පුළුවන්. ඒ වගේම අතත් මම කපා ගන්නවා. මම අත යටත් බෝරිච්චි කරලා උඩින් පෆ් කරලා තමයි මේ පොඩි අත නිර්මාණය කරගන්නේ. ඒ විදිහට මම මේ ඇඳුම කපා ගන්නවා. ඊට පස්සේ මම ලොකු ඇඳුමත් එක්කම මේ දෙක එකට මහන විදිහ ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්නම්. මේ වීඩියෝ එකෙන් පස්සේ ඔයාලට දෙවෙනි වීඩියෝ එක විදිහට තමයි මම මේක අරන් එන්නේ. ඒ වගේම මම ලොකු ගවුමටයි පොඩි ගවුමටයි දෙකටම ඉන්නට පටි දෙකක් යොදා ගන්නවා. පොඩි ගවුමටත් පොඩි පටි දෙකක් යොදා ගන්නවා. ඒවත් මම කපා ගත්තා. පොඩි එක්කිනාට අඟල් 1මාරක් පළලට පටියකුත් ලොකු ඇඳුමට අඟල් 2ක පළලට පටියකුත් මම ගත්තා. දෙකට නමලා මහලා පටි දෙක අල්ලන්න. ඒ වගේම මේ පොඩි ගවුමටත් අපිට ඕන වෙනවා පොඩි පේසින් කෑල්ලක් පිටිපස්සට අල්ලන්න. ඒ වගේම ඕන වෙනවා බයස් අතර කපාගත්ත පොඩි පටි දෙකක් කර දෙකට අල්ලන්න. ඒ වගේම අත සාය කොටස ඉදිරිපස හා පිටුපස කොටස් දෙක තමයි ඕන වෙන්නේ මේ පොඩි ඇඳුම මහන්නත්. අපි බලමු එහෙනම් දෙකම මහන විදිහ ඊළඟ වීඩියෝ එකෙන්. ඔයාලට මගේ වීඩියෝ එක නරඹුවාට අද ගොඩාක් ස්තුතියි. මාව subscribe කරලා like කරලා comment එකක් දාගෙන යන්න. මතක ඇතුව මගේ ඊළඟ වීඩියෝ එක බලලා ඔයාලත් මහ ගන්න.